උදේ ඇහැරුණු ගමන් මුලින්ම කරන්නේ ලස්සන හිනාවකින් දවස පටන් ගන්න එකද. නැත්නම් කිවිසුම් 10ක් 15ක් එක දිගට යවලා ඇස් රතු කරගෙන හොටු පෙරමින් දවස පටන් ගන්න එකද. ඔයාට විතරක් නෙවෙයි. ලංකාවේ දහස් ගණනකට තියෙන මේ කරදරකාරී තත්ත්වයට අපි කියන්නේ පීනස කියලා. සමහරු මේකට සයිනසයිටිස් කියලත් කියනවා. තවත් අය හිසේ ඇතිවන පීනසය කියලත් කියනවා. ඇත්තටම මොකද්ද මේ පීනසය කියන්නේ? මේක සුව කරන්න බැරි ලෙඩක්ද? අද අපි කතා කරන්නේ පීනස හැදෙන විද්‍යාත්මක හේතුව සහ ඒ පාලනය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි තේරුම් ගන්න ඕනි අපේ නහය වටේට හිස් කබලේ ඇතුළතින් පුංචි වායු කුටීර තියෙනවා. මේවට කියන්නේ සයිනස් කියලා. මේ කුටීර ඇතුලේ තුනී ශ්ලේෂ්මල ස්තරයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේවා ඇතුලේ තියෙන්නේ වාතය. ඒත් යම් හේතුවකින් මෙම කුටීර ඇතුලේ දියර පිරුණොත් ඒවායේ බිත්ති ඉදුමනොත් අන්න එතකොට තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. පීනස වර්ග දෙකක් තියෙනවා. ඇලර්ජික් රයිනයිටිස් දූවිලි සුවඳ වගේ දෙයකට ඇඟේ දක්වන ප්‍රතිචාර නිසා ඇතිවන පීනස තත්ත්වයක්. දෙවැනි එක සයිනසයිටිස්. සයිනස් කුටීර ඇතුලේ විස බීජ ආසාදනය වීමෙන් මේ තත්ත්වය ඇති වෙනවා. ඉතින් පීනස කියන්නේ ඇත්තටම අපේ සිරුරේ ආරක්ෂණ පද්ධතිය වැරදියට ක්‍රියා කිරීම කීවොත් නිවැරදි. දූවිලි, මල් රේණු, සතුන්ගේ ලොම්, තද සුවඳ විලවුන් වගේ දෙයක් නහයට ගිය ගමන් අපේ ඇඟ හිතනවා මේක ලොකු හතුරෙක් කියලා. එතකොට ඇඟෙන් හිස්ටමීන් කියන රසායනිකය පිට කරලා එහි ප්‍රතිඵලයක් විදිහට කිව්සුම් යාම සහ නාසයෙන් දියර ගැලීම සිදු වෙනවා. ඒ වගේම දේශගුණික වෙනස් වීම, අයිස් වතුර බීම, රැට නෑම, පින්නට අසුවීම වගේ තත්ත්වයන්ද මේකට හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව අම්මට හෝ තාත්තට පීනස තියෙනවා නම් දරුවන්ට සැදීමේ ප්‍රවණතාවයත් වැඩි. නාසයේ මැද තියෙන බිත්තිය ඇද වුණාමත් සයිනස් කුටීර අවහිර වෙලා පීනස හැදෙන්න පුළුවන්. මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා බලන්න. උදෑසන කාලයේදී එක දිගට කිවිසුම් යාම. නහය හිරවීම නිසා කටින් හුස්ම ගැනීමට සිදුවීම. ඇස් යට වේදනාව, ඔළුව බරගතිය හෝ නළල රිදීම. නාසයෙන් කහපාට හෝ කොළ පැහැති සෙම ගැලීම. කටින් දුර්ගන්ධයක් හැමීම සහ කෑමවල රස නොදැනීම. නිතර කැස්ස ඇතිවීම, විශේෂයෙන් රාත්‍රී කාලයේදී. ඉතින් පීනසේ නිට්ටාවටම සුව කරන්න බැහැ කියලා සමහරු කියනවා. ඒත් නිවැරදි ප්‍රතිකාර සහ ඔබගේ ක්‍රියාකාරකම් නිසා ඔයාට පීනස තත්ත්වය නැති කරගෙන ජීවත් වෙන්න පුළුවන්. පළවෙනි එක හුමාලය ඇල්ලීම. මේක තමයි හොඳම සහ සරලම විසඳුම. හොඳින් රස්නේ තියෙන වතුර භාජනයකින් දවසට දෙවරක් හුමාලය ඇල්ලීම ඉතාම සුදුසුයි. ඊට අමතරව මද රස්නේ තියෙන ලුණු වතුරෙන් නාසය පිරිසිදු කිරීම කරන්නත් පුළුවන්. ශීතකල බීම, අයිස්ක්‍රීම්, තෙල් අධික කෑම පාලනය කරන්න. ඉඟුරු සුදුලුණු කොත්තමල්ලි වගේ දේවල් ආහාරයට එකතු කරන්න. නිදාගන්නකොට ඔළුව මට්ටම ටිකක් උස් කරලා තියාගැනීම මගින් නාසයේ හිරවීම අඩු කරගන්න පුළුවන්. ඔයාට තදබල උණක් තියෙනවා නම්, ඇස් වටේ ඉදිමෙනවා නම් හෝ සෙමවල වර්ණය වෙනස් වෙනවා නම් අනිවාර්යෙන්ම ENT විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගන්න. වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත නේසල් ස්ප්‍රේ, ඇන්ටිහිස්ටමින් වර්ගයේ ඖෂධ භාවිතා කරන්නත් පුළුවන්. පීනස කියන්නේ ඔයාගේ ජීවිතය අඩපණ කරන්න ඉඩ දිය යුතු දෙයක් නෙවෙයි. පරිසරයේ පිරිසිදුව තියාගන්න, සෞඛ්‍ය සම්පන්නව ඉන්න. එමගින් පීනස තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්න පුළුවන්.